මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ ආලවකගේ විමානයට වඩිනවා. විමානයට වැඩලා ආලවක නැති වෙලාවේ ආලවකගේම ආසනේ වාඩි වෙලා ආලවක යක්ෂයාගේ බිසෝරුන්ට බණ කියනවා. ආලවකගේ බිසෝරුන්ට බණ කියනවා. ආලවකට දැනගන්න ලැබෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ ආලවකගේ විමානයට වැඩලා ආලවකගේ බිසෝරුන්ට බණ කියනවා කියලා. ආලවකට හොඳටම කේන්ති යනවා. කේන්ති ගිහපු ආලවක ලෞතර බුදුරජාණන් වහන්සේ තමන්ගේ විමානේ බව දැනගෙන ලහි ලහියේ පැමිණෙනවා තමන්ගේ විමානෙට. නිකන් නෙවෙයි එන්නේ. අද මම ශ්‍රමණ බවත් ගෞතමයෝ පරසක්වල ගහනවා කියලා. පරසක්වල ගහනවා කියලා. හොඳටම කේන්ති ගිහිල්ලන්නේ දත් කූරු කාගෙන එන්නේ. ඒ ආපු ආලවක දකිනවා මම නැති වෙලාවේ මගේ ගෘහයට බුදුහාමුදුරුව වැඩලා මගේම බිසෝවරුන්ට මගේම පුටුවේ වාඩි වෙලා බණ කියනවා. හොඳටම කේන්ති ගියා. විමානෙට ගොඩ වුණු ගමන් ආලවක කියනවා නික්කම සමනාති බෝ ගෝතම ශ්‍රමණ බවත් ගෞතමය වහාම මෙතනින් නැගිටලා පිට වෙලා යන්න. මගේ ලෞතර බුදුහාමුදුරුව ආලවකගේ වචනයට කන් දීලා ආසනයෙන් නැගිටලා උන්වහන්සේ වැඩම කරනවා. ආලවකට සතුටුයි. ආලවකට සතුටුයි. මොකද්ද සතුට? ආලවක ලෞතර බුදුහාමුදුරුව ගැන අහලා තියෙනවා. කුමක්ද අහලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියන්නේ පුරිස ධම්ම සාරථී බුදු ගුණයෙන් යුක්තයි. නොදැමුණු පුරුෂයන් দমনය කරන කෙනෙක්. නොදැමුණු පුරුෂයන් দমনය කරන කෙනෙක්. හැබැයි එවැනි කෙනෙක් මගේ වචනයට බයි නැකිටලා ගියා. ආලවක කල්පනා කරනවා ඇත්තටම බුදුහාමුදුරුවෝ නැකිටලා ගියේ මට බයේද? මට බයේ නම් ගියේ අඬ ගැහුවම අයිත් ඇවිල්ලා වාඩි වෙන්නත් ඕනමයි. මට බයේ නම් මම අඬ ගැහුවොත් අයිත් එන්න ඕනනේ. නැවත ආලවක කියනවා මගේ බුදුහාමුදුරුවන්ට පවිස සමනාති බෝ ගෝතම ශ්‍රමණ බවත් ගෞතමය නැවත පිවිසිලා අසුන් ගන්න. මගේ බුදුහාමුදුරුව ආලවකගේ වචනට නැවත කන් දීලා ආලවකගේ ආලවක මන්දිරයට ඇවිල්ලා නැවත අසුන් ගත්තා. ආලවකට තව සතුටුයි. දැන් නැවත ඇවිල්ලා වාඩි වෙන්න කිව්වම මගේ තථාගතයන් වහන්සේ ඇවිල්ලා වාඩි වුණාම අසුන් ගත්තම ආලවක දන්නෝ මගේ වචනෙටමයි මේ නම් ආවේ. ආලවකට ගොඩක් සතුටුයි. ආලවක නැවත මගේ බුදුහාමුදුරන්ට කියනවා නික්කම සමනාති බෝ ගෝතම ශ්‍රමණ බවත් ගෞතමය නැකිටලා යන්න කියලා අයි කිව්වා. මේ දෙවෙනි පාර කියන්නේ. බුදුහාමුදුර නැවත නැකිටලා එළියට ගියා. නැවත ආලවක කියනවා පවිස සමනාති බෝ ගෝතම ශ්‍රමණ බවත් ගෞතමය එන්න ඇතුළට. දෙවෙනි පාරත් ඇවිල්ලා වාඩි වුණා. තුන්වෙනි පාර කියනවා නික්කම සමනාති බෝ ගෝතම ශ්‍රමණ බවත් ගෞතමය නැකිටලා යන්න. මේ කීවෙනි පාරද කියන්නේ? තුන්වෙනි පාර. නැවත කියනවා තුන්වෙනි පාර පවිස සමනාති බෝ ගෝතම ශ්‍රමණ බවත් ගෞතමය ඇවිල්ලා වාඩි වෙන්න කිව්වා. බුදුහාමුදුරු තුන්වෙනි පාරත් ඇවිල්ලා අසුන් ගත්තා. හතරවෙනි පාරත් කියනවා ආලවක නික්කම සමනාති බෝ ගෝතම. බුදුහාමුදුරු වැඩියද? හතරවෙනි පාර එළියට වැඩියේ නැහැ. හතරවෙනි පාර තථාගතයන් වහන්සේ කියනවා දේශනා කරනවා ආලවකට ආලවක ඔබේ වචනයට මන් තුන් පාරක් අවනත වුණා. ඔබේ වචනයට මන් තුන් පාරක් අවනත වුණා. ඔබ කියන දේ මන් තුන් පාරක් කළා. දැන් ඔබ මම කියන දේ එකපාරක් අහගන්න. එහෙම දේශනා කරපු බුදුහාමුදුරුවෝ ආලවකට ආලවක සූත්‍රය දේශනා කළා. ආලවක සූත්‍රය දේශනා කරලා ඉවරුණාම ආලවකට හරි සතුටුයි.